බුදුරජාණන් වහන්සේ නම් මේ රමණීයානි ආනන්ද වේසාලී අනාදි වශයෙන් කිව්වේ ආනන්ද හරි ලස්සනයි මේ ස්ථාන කියලා නෙවෙයි. මෙන්න මේ කාමයෙන් වෙන් වෙන විතරාගී බුද්ධ ශ්‍රාවකයෝ නැත්නම් රාගයෙන් වෙන් වෙන බුද්ධ ශ්‍රාවකයෝ රාගය දුරු කරන බුද්ධ ශ්‍රාවකයෝ ඒ අය අසුරු කළ යුතුයි මේ ස්ථාන. ඒ අය අසුරු කළ යුතුයි මේ ස්ථාන. ඒ කියන්නේ මේ පූජනීය ස්ථාන පූජනීය වෙන්නේ කාටද? රාගය දුරු කරන අයට. එවනම් අන්න ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ බලන්න ඒ ආකාරයෙන් ආනන්ද හාමුදුරුවන්ට කියලා ආනන්ද මේ ස්ථාන ඇසුරු කළ යුතුයි මේ ස්ථාන කෙරෙහි නුඹ සිත් ඇලවිය යුතුයි කියලා කිව්වේ. ඒ ස්ථාන විවේක විහරණයෙන් යුක්ත ස්ථාන. ආරණ්‍යයන් ඒ ආරණ්‍ය ගතවා රුක්කමූල ගතවා ශුන්‍යාගාර ගතවා කියන පණිවිඩයමයි මේ කිව්වේ. මොකද ආනන්ද හාමුදුරුව මේ වෙලාවේ රහත් වෙලා හිටියේ නෑනේ. ආනන්ද හාමුදුරුව වෙනකොට සෝවාන්. උන්වහන්සේට මග වඩන්න තිබුණා තව. ඒ නිසා උන්වහන්සේට එසේ ආවාද කරා. එහෙම කරන ගමන් කියනවා මෙන්න මෙහෙමත්. මෙන්න මේ බුද්ධ වචනේ මේ බලන්න. යස්ස කස්සච ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුට්ඨිතා ಪರಿචිතා සුසමාරද්ධා සෝ ආකංකමානෝ කප්පං වා තිට්ඨය කප්පා වශේසං වා තථාගතස්සකෝ ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුට්ඨිතා ಪರಿචිතා සුසමාරද්ධා ආකංකමානෝ ආනන්ද තථාගතෝ කප්පං වා තිට්ඨය කප්පා වශේසන්ති කියලා. කප්පා වශේසන්ති. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද අරහෙම කියලා අර රමණීයානං ආනන්ද කියන කොටසෙන් පස්සේ එක්කම කියනවා ආනන්ද සතර ඊර්ධිපාද වඩපු කෙනෙක්ට අවශ්‍ය නම් සතර ඊර්ධිපාද බහුලව වඩපු කෙනෙක්ට භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුට්ඨිතා ಪರಿචිතා සුසමාරද්ධා. භාවිතා කියන්නේ ඒ ධර්මයන් පරිහරණය කිරීම. මොනවාද? සතර ඊර්ධිපාද ඡන්ද චිත්ත විරිය විමර්ශා. මෙන්න මේ ඊර්ධිපාද හතර. නිවනට අදාළ වෙන්නේ කොහොමද? ඡන්දය. නිවන කෙරෙහි තියෙන ඡන්දය. දැන් නිවනට ඡන්දයක් තියෙන්න එපයි. ඡන්ද රාගයක් නෙවෙයි ඡන්දයක් කැමැත්තක්. දැන් මේ පින්වතුන් නොඑක් දිශාවල ඉඳලා ඇවිල්ලා තියෙන ලංකාවේ. ඊටාම දුර බැහැර ආපු පින්වතුන් ඉන්න දුර බැහැර ඉඳලා ආපු. දැන් මේ පින්වතුන්ට නිවන ගැන කැමැත්තක් නොතිබුණා නම් එන්නේ නැහනේ මෙතෙන්ට. නිවන ගැන කැමැත්තක් නොතිබුණා නම් මේ වෙලාවේ gedara වෙන වැඩක්. එහෙනම් නිවන ගැන කැමැත්තක් තියෙන නිසා තමයි දුර බැහැර නොබලා සුද්ධ නගරේ මේ ත්‍රිආරණ විහාරයට ඇවිල්ලා. අන්න ඡන්දය. නිවන ගැන ඡන්දය. කැමැත්ත. නිවන ගැන කැමැත්ත. ඊළඟට චිත්තය. දැන් චිත්තය කියලා කිව්වේ මේ හිත. හිත පිහිටවන්න ඕන නිවනට. දැන් මේ වෙලාවේ හිත පිහිටලා තින්නේ කාමයට නා. එහෙනම් මෙතන වාසය කරන්නත් බෑ මෙතෙන්ට එන්නෙත් නෑ. දැන් ඔබ හිත පිහිටවලා තියනවා නිවනේ. ඒ කියන්නේ හිත නිවා ගන්න කැමති සුද්ධ සිංහලෙන් කිව්වොත්. හිත දවා ගන්න නෙවෙයි. හිත නිවා ගන්න කැමති. දවා ගන්න කැමති අය මේ වෙනකොට ඊට අදාළ වැඩ කටයුතු කරමින් ඉන්නේ. හිත ගිනි තියා ගන්න අය. ඒ අය මේ වෙනකොටත් ඇති වෙන්න විනෝද වෙවි කමින් බොමින් ප්‍රීති වෙමින් මේ සුද්ධ නගරෙම අර වැව්වල නානෝ වෙන්න පුළුවන්. ඉවුරේ තියාගෙන බිබි. ඒ අය හිත පිහිටවලා තියෙන්නේ කොහේද? කාමේ. දැන් මෙතන ඉන්නේ කවුද? නිවනට හිත පිහිටෙව්ව පින්වතුන්. මේ බණහන්නේ YouTube Zoom ආදී මේ ලෝතුරුවන් වටා රැඳිලා ඉන්නේ. ත්‍රිආරණ විහාරයේ වටා රැඳිලා ඉන්නේ. ශ්‍රීලාභි වන්දනා වැඩසටහනේ මේ සහභාගී වෙලා ඉන්නේ.
නිවනට හිත පිහිටවපු පින්වතුන්. එහෙනම් අන නිවනට හිත පිහිටවලා තියෙන්නේ. ඒ කියන්නේ හිත නිවා ගණ්ඩයි හිත පිහිටවලා තියෙන්නේ එතන. ඡන්ද චිත්ත විරිය. විරිය කියලා කියන්නේ වෑයම් කරනවා. උත්සාහවන්ත වෙනවා. යමකට වෑයම් කරනවා. ඒ වෑයම් කිරීම කුමක් උදෙසාද? දැන් යම්කිසි කෙනෙක් ඉන්නවා මේ ලෝකේ කාමයට කැමති. ඔහු දැන් මේ මොහොතේ වෑයම් කරන්නේ මොකටද? තමන් ආශා කරන කාමයන් ළඟා කරගන්න. වාහනයකට කැමති මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහා මේ වෙලාවේ වෑයම් කරන්නේ වාහනයක් ලබා ගන්න. ස්ත්‍රියකට කැමති මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහා මේ වෙලාවේ වෑයම් කරන්නේ ඒ ස්ත්‍රිය ලබා ගන්න. ආදරයට කැමති මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහා මේ වෙලාවේ උත්සාහ කරන්නේ ආදරය ලබා ගන්න. සල්ලි වලට කැමති මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහා මේ වෙලාවේ උත්සාහ ගන්නේ සල්ලි ලබා ගන්න. ඔය කියලා බලන්නේ ආයි. ඔයක් වැඩකුත් නැහැ බදු මිනිස්සුන්ට. එහෙනම් මේ වෙලාවේ මේ ධර්මයට කන් දෙන්නේ කවුද? අන්න නිවන පිණිස වෑයම් කරන පින්වතුන්. අන්න ඒ අයගේ වීරිය උදෙසාද අකුසලයේ පහ කරලා කුසලයේ වර්ධනය කරගන්න. සාදු සාදු සාදු. කුසල ස්වභාවය සහ අකුසල ස්වභාවය. ඒක ඔබටම වැටහෙනවා ඇතිනේ. කුසල ස්වභාවය කියන්නේ අපි හිතමු මෙහෙම කෙලින්ම කියමුකෝ. කුසල ස්වභාවය කියන්නේ නෙක්ඛම්මයට විරාගයට උත්සාහ ගන්න ස්වභාවය. නැත්නම් විරාගික ස්වභාවය. හිතේ පවතින විරාගික ස්වභාවය අන්න කුසල චිත්තය. හිතේ පවතින රාගික ස්වභාවය අන්න අකුසල චිත්තය. එහෙනම් මේ වෙලාවේ මේ පින්වතුන් විරාගයට උත්සාහ කරන නිසා තමයි බණ අහන්න එන්නේ. එහෙම නොවෙන්න මේ අයත් යනවා අර මාර බණක් අහන්න. ඇයි ඒ? එතන තියෙන්නේ රාගය. රාගයට උත්සාහ කරන අය යන්නේ අන්නේ මාර බණ අහන්න. ඇයි ඒ? එතන කියන්නේ තව තවත් රාගය වර්ධනය කරගන්න ආකාරය. රාගෙන් අපි ජීවත් වෙන ආකාරය. රාගෙන් එකිනෙකාට ආදරය කරගෙන සංග්‍රහ කරගෙන මේ අසාර ජරා මරණ අතර පවතින ආකාරය. එහෙමනම් අන්න බලන්න. එහෙනම් මේ ලෞතුරු බණ අහන්න පුළුවන් ඉන්නේ කාටද? ලෝකෝත්තර ධර්මයට කන් දෙන්න පුළුවන් ඉන්නේ කාටද? අන්න අකුසලයේ දුරු කරමින් කුසලයේ වඩන්න කැමති පින්වතුන්ට. සබ්බ පාපස් අකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදාපනං ඒතම් බුද්ධාන ශාසනං. එහෙනම් ඔබ තමයි බුද්ධ ශාසනයේ හැසිරෙන පින්වතුන් කියන්නේ. ඔබ අකුසලයේ මර්ධනය කරලා කුසලයේ වර්ධනය කරන්න වෙහෙසෙන කෙනෙක්. එහෙනම් අන්න ඒකට කියනවා මොකද්ද? විරිය irdipaadය කියලා.